සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ කොහොමද අපේ ගෙදර තියෙන රිමෝට් එක වැඩද නැද්ද කියලා පරීක්ෂා කරන්නේ. මේකට කිසිම ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැත. ඔයාලට මේ රිමෝට් චෙක් කරන්න කැමරාවක් සහිත ජංගම දුරකථනයක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඕගලන්ට පේනවා ඇති රිමෝට් දෙකක් තියෙනවා පේන්නේ. මේ රිමෝට් එකේ වම් පැත්තේ තියෙන්නේ ප්‍රොජෙක්ටර් එක රිමෝට් එකක්. දකුණු පැත්තේ තියෙන්නේ සෙටප් එකක රිමෝට් එකක්. ඕනම රිමෝට් එකක් මේ විදිහට චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර තියෙන TV රිමෝට්, DVD රිමෝට්, ඒ වගේ ඕනම රිමෝට් එකක් පරීක්ෂා කරගන්න පුළුවන්. දැන් අපි බලමු රිමෝට් කොහොමද පරීක්ෂා කරගන්නේ කියලා. ඔයාලා ගාව තියෙන ජංගම දුරකථනයේ කැමරාව ඔන් කරගන්න. මම Android ෆෝන් එක භාවිත කරනවා කැමරාව ඔන් කරගෙන. දැන් රිමෝට් එකේ බල්බ් එක තියෙන පැත්ත කැමරා පැත්තට අල්ලලා මේ බටන් එක ඔබලා බලනවා. ඔයගලන්ට පේනවා සුදු පාට එළියක් පත් වෙනවා. මේ රිමෝට් එක වැඩ කරනවා. මේ බටන් ඔබනකොට ලයිට් පත් වෙනවා. ඔයගලන්ට පේනවා. ඊළඟට බලමු අනිත් රිමෝට් එක. ඒකත් එහෙමයි. නිකන් කැමරාවට පේන්නේ නැහැ. මේ කැමරාවට පේනවා. ඔයගොල්ලන් දැක්කා සාමාන්‍ය මේ රිමෝට් එක නිකන් බටන් එකක් තිබුවට අපේ ඇහැට පේන්නේ නැහැ. අපිට මේකට Android ෆෝන් එකක් යූස් කරන්න වෙනවා කැමරාවක් තියෙන. මොකද අපිට iPhone එකකිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. iPhone එකේ සමහරවට පේන්නේ ලාවට. හොඳටම බලන්න නම් ඕගොල්ලන් කළුවර ස්ථානයකට යන්න ඕනේ Apple ෆෝන් එකකින් රිමෝට් පරීක්ෂා කරනකොට. එතකොට තමයි Apple ෆෝන් එකේ පේන්නේ. හැබැයි ඊට වඩා හොඳට පේනවා Android ෆෝන් එකක් පාවිච්චි කරා නම්. මේක ගැන දැනන් හිටියේ කවුද? දැනන් හිටපු අය කමෙන්ට් එකක් දාන්න. දන්නේ නැති කෙනෙක්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. සුබ දවසක් හැමෝටම.